උගුර ඈතින් තියාගන්න වගේ ටාගට්. හඳ නෙමෙයි හඳට එහා පැත්තේ දෙසියක්ම ගැහුවා. හරිය දුව 190යි මෙයා 200යි. ආයෙත් කාට හරියට වැඩේ කරා නම් හරියට ගේම ගන්න පුළුවන්. ඒක මෙයා 10 ගෙන්නේ. ගාඩි 10ක්. එතකොට උන්සරයක් එකක්ව විනාඩි 10කට හදිනවා. එතකොට මුලින් ඉඳලා හරියට වැඩ කරා. මුලින් ඉඳලම වැඩේට දැස්සා. එතකොට මේ දැන් ඕගොල්ලොන්ට ඊළඟ අවුරුද්දේ ඕගොල්ලොන්ට දීව 200ක් කරා යන්න. එතකොට අපි බලමු මේ රමේෂ් කියන්නේ කොහොමද මේ සඳහා මේක මුලින් ඉඳලා සැලසුම් කරේ. කොහොමද කියන එක පොඩ්ඩක් අපි රමේෂ් කාටෙන් අහලා බලමු. කියන්නේ අද දෙවියෙක් වගේ තමයි ඉතින් කියනවා. ඒ නාම මේ වගේ ලබා හරි. ඒක තමයි කියන්නේ. මම ආතේදී මම හරි අපුටි කොහේරි නොබිලේ කරපත් ඉගෙනගන්න. ඔන්න YouTube එකේ අපුටි කරන්නේ. ඊළඟට මම තව ඉතින් අපුටි ඉගෙන කියවන්න උඩ කියලා යති ඒක මම හිතුවා හරි තමයි අවුලක් නැහැ ඒක අමාරු නැහැ දැන් බලෙන් අපුටි එක මේ තත්ත්වයක් කියලා දැන් අපුටි එක දන්නේ නැත්නම් පන්තික වැද්දා වගේ ඉතිලා ඊළඟට ඉතින් පස්සේ තමයි තේරුනේ ඒක තමයි පියර් කියලා දුන්නේ. ඒත් ඉතින් මම කියන්නේ ගියේ නැහැ. ඒ ඉතින් පියර් එක කියලා දුන්නත් නැත්නම් ඉතින් මම කියන්නේ ඉතුරුම පොඩි කියලා දුන්නේ නැහැ. පොඩි තනිය ඉඳන් උඩ තමයි උඩ ගත්තේ කියලා. ඒක කරගෙන ගියා ඉතින් ඒක සපෝට් එකකින් පිළිවෙල තිබ්බා. ඉතින් ආයෙත් වාද්‍ය මාස්ටර් කරා යන්නේ. ඉස්සර පාඩමටත් මේගොල්ලෝ මන්නින් කියනවා ඒ පාඩමකට එන්නකො ඒගොල්ලෝ කම්මැලි උන්නේ නේ. ඔව් මම කොහොමද ටික දවසක් ක්ලාස් කට් කරලා නැහැ. අර විශේෂත්වය තමයි එකම දවසක් ඇබ්සන්ට් නැහැ. ඒක හරි වාර්තාගත සිදුවීමක් ප්‍රතිඵල ලකුණු 200. ඒ කියන්නේ එක දවසක් විකුණා කියන්නේ ඉතින් ව්‍යාකරණ ටිකක් කියනද කියලා දෙන්නේ පැය දෙකක් උඩ ඒක කොහොමද විස්තර කරලා කියනවා. ඒක ඉතින් වෙනම නෝට් එක ලියාගෙන එහෙම අල්ල ගන්න අමාරුයි. ඒක නිසා මම කියන්නේ මම ක්ලාස් කට් කරලා තිබේ. ඒක මාර පාඩුවක්. ඔව් අතර ගොඩක් එකේ පාඩුවෝ ඒක නොමිස්කින් දැනගන්න දැන් ගන්න අපේ තුන් වෙන්නේ. එතකොට මේ කොහොමද මේ කියන්නේ මුලින්ම එක මේ අපි 200ක් කියන එක මුලින් හිතන්නේ නැහැ නේ. මුලින්ම අපි 200ක් කියලා පටන් ගන්න නැහැ. අපි පියවරේ පියවර අපි ළමයි එක උඩට ගන්නවා. දැන් ඔයගොල්ලොන්ටත් තියෙනවා අපි ඔක කොහොමද අපි ලකුණු 200ක් කරා මෙහෙම ගන්න කියන එක. එතකොට රමේෂ් කියන්නේ මුලින් මෙහෙම තුන්නේ 200ක්